ළමයි පොඩි දෙයක් කියන්න ආවේ ඊයේ ගෑන් ළමෙක් අකුණු වැදිලා නැති වෙලා තියෙනවා. ඉතින් සමාජ මාධ්‍ය වල යනවා කතාවක් මේ ෆෝන් එක පාවිච්චි කරපු හින්දා තමයි මේ එයාට අකුණු වැදුනේ කියලා. නමුත් ඒක ඇත්තම කතාව ෆෝන් එකට ෆෝන් එක අපි යූස් කරා කියමුකෝ. ෆෝන් එක යූස් කරනවා කියලා අපිට අකුණු වදින්නේ නැහැ. ඒ කියන්නේ අකුණකට බෑ මේ. අකුණක් සාමාන්‍ය ෆෝන් එකේ තියෙන තරංගත් එක්ක එයාට ගැටෙන්න තරම් මේ ප්‍රබලතාවයක් නැහැ තරංග වලට. හැබැයි එයා ඒ වෙලේ ඉඳලා තියෙන්නේ චාර්ජර් එක ගහලා. ඒ කියන්නේ එතකොට ඒ විදුලි පරිපථ හරහා අකුණකට කොහොමත් මේ එන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අර අපි normal use කරද්දී තියෙන තරංගත් එක්ක අකුණකට අකුණු වැදීමේ හැකියාවක් නැහැ. ඒක කොහෙත්ම වෙන්න බෑ. ඉතින් මං කියන්නේ එහෙම කියලා අපි මේ අකුණු ගහනකොට ෆෝන් යූස් කරන්න කියලා කියනව නෙමෙයි. අනිවාර්යෙන් මං කියන්න ගියේ පුළුවන් තරම් අකුණු ගහනකොට ඉතින් අකුණු ගහනවා නම් සාමාන්‍යයෙන් විනාඩි 10ක් අපි විනාඩි 10ක්වත් ගහන්නේ නැහැ. විනාඩි 5කට ඒ කාල සීමාව ඇතුළත විනාඩි 10ක් කියමුකෝ. විනාඩි 10 කාල සීමාව ඇතුළත අපිට පුළුවන් නම් අපේ විදුලි භාණ්ඩ පරිහරණය නොකර ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටින්නේ. ඉතින් අවසන් සිදුවීමක් තමයි වුණේ. එයා චාර්ජරයට ගහලා තමයි යූස් කරේ. ඒතකොට චාර්ජරයට ගහපුවම අනිවාර්යයෙන්ම විදුලි පරිපථ හරහා එන ඒ අකුණකට මේ තියෙන ප්‍රබලතාවය වැඩි. ඇදීගෙන එන්න තියෙන ප්‍රබලතාවය වැඩි. ඒතකොට තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. මේ විශේෂයෙන් මේක කියන තමයි ආවේ. ඉතින් හැමෝම මේ අකුණු කාලේ පරිස්සම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.